හතරනේ. ඔරදී. හිටගෙන යන්නේ. වැටුනේ නැහැ තාම වැටුනේ. නටනවා වගේ. ඉවරයි. මේ නිකන් තොටියෝ වගේ මු අවල් ගහගෙන. ඌ කම්මැලි. ඒ කියන්නේ පීනගෙන යන්න කම්මැලි. ඔය යක බඩට වදිනවා හොඳට. ඔය හබල් ගහන එක. මෙතන දැන් එක පොදියට මෙහෙම ඉන්නකොට එක්කෙනෙක්ට රැල්ලක් අහුවෙලා තනිත් එක්කෙන යට කරන් යාවේ. ඔව් ගියදර ගෙස්ලා මේ එන කේස් එකක් දැම්මේ. මේ මුන් මේ කිසිම ඩිසිප්ලින් නැහැ මේ ඇවි හැමෝම ඇවිල්ලා මෙතන දඟලනවා. ඉතින් අර පැත්තට ගියා. ඔය ඉතින් රැල්ල හොඳයි කියන්නේ. මේක හරින අවදානම් වෙලාවකටනේ. ඔය හැම ක්‍රීඩාවකම තියෙනවා ඩිසිප්ලින්. හරි ගියනේ. වුණා. ඔව්. හරියට හරි ගියා රැල්ලක. අර මේකක් නේ. නෝමල් බෝඩ් එකක් නෙමෙයි මේක මොකක්ද අර. වින් සර්ෆින් හරි මොකක් කරේ ගන්නේ. අම්මා ඒ කියනවා. අර උඩ පැන යන එක. මේකෙන් මම පැන උඩටම ගියා. ගියා. ඒක ඇවිල්ලා මේ ඒකට රැළේ බාධාවක් නැහැනේ. ඒක නිකම්ම යනවා මේ. ඔන්න එනවා රැළ දෙට්ටලා. අම්මා කොහොමද? හරි. වෙන මෙතන දෙන් එක්කෙනෙක් විතර උනා ඒ රැළ. බලන්න එතන නේද? අන්නේ අරු මේ ගහලා නැගලා එනවනේ දැල්ලේ. ඔව්. මේ සමහර වැඩ ඉවර වෙලා යනවනේ. මෙයා ඉවරයි. එයා ගෙදර යනවා. එක්සර්සයිස් කරලා ඉවර වෙලා. අරුගේ බෝට් එක ඔක්කොම ඉස්සලා ට්‍රැක් එක නිකන් තියෙන්නේ. ඒකක් දෙන්නේ ඔක්කොම අරන් ගිහිල්ලා නේ. ඒ කියන්නේ සාමාන්‍ය ගානක් හොයාගන්න නැතිනේ. මෙතන ඕගොල්ලෝ ආයෙ අලුතෙන් ගේන්නේ නැහැ නේ. ඔතනින් අරන් යනවනේ. ඉන්නවා මෙතන ඔක්කොම කීයක් විතර ඉන්නවද? 100ක්? එන ලොකු කොල්ල වෙලම එන පොදියක් ඉන්නවනේ දැන්. ඕන්න බෝඩ් එක උඩ ගියා. අර ඈතත් ඉන්නවනේ එන පොදිය. දිගටම ලයින් එකේ ඉන්නවා. ඈත කෙළවරේ ඉන්න කබලාන හරිත් ඉන්නවනේ. මෙතන කබලාන හොටල්. බීමැස්සෝ. නෑනේ. පුළේ පුතත් දන්නේ නැහැ. මේ වතුරේ මාර සැරක් තියෙන හොම යන්තිනේ. නිල් පාටයි වතුර.